ලෝකේ පළමු වතාවට F-35 ප්‍රහාරක යානයක් බිම දැම්මේ කොහොමද? 2026 මාර්තු 19 වෙනිදා පාන්දරම ඉරාන ඉස්ලාමීය ජනරජය මීට පෙර කිසිදු රටක් අත්කරගත්තේ නැති දෙයක් අත්කරගත්තා. ඒ එක්සත් ජනපද ගුවන් හමුදාවේ කිරුළ පැලඳ සිටි මැණිකවන F-35 ලයිටින් 2 රහසිගත ප්‍රහාරක යානයක් බිම දැම්මා. අද වෙනකොට එවැනි ප්‍රහාරක යාන දෙකක් ඉරානය විසින් බිම දාලා තියෙනවා. ලෝකේ අවුරුදු 20ක කාලයක් තිස්සේ ලෝකේ කිසිම රටකට කරන්න බැරි දෙයක් ඉරානය කළේ කොහොමද? ඇත්ත වශයෙන්ම මෙම ප්‍රහාරක යානයේ බිම දැමීමත් සමගම එක්සත් ජනපද ඊශ්‍රායල ආක්‍රමණයේ උපාය මාර්ගික ගණනය ආපසු හරවන්න බැරි තරමටම වෙනස් කරලා තියෙනවා. දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ F-35 වැඩසටහන ඇමරිකානු මිලිටරි ආධිපත්‍යයේ උච්චතම අවස්ථාව නියෝජනය කරලා තියෙනවා. ඒ ඩොලර් ට්‍රිලියන ගණනක වටිනාකමක් ඇති පස්වන පරම්පරාවේ නිෂ්පාදනය. පෘථිවියේ වඩාත්ම නවීන ගුවන් ආරක්ෂක පද්ධති වලින් සම්පූර්ණයෙන්ම බේරිලා ඒවා විනිවිද යාමට F-35 නිර්මාණය කරලා තියෙනවා. නමුත් මධ්‍යම ඉරානයේ අහසට ඉහළින් එම මිත්‍යාව විසිරුව හැරලා තියෙනවා. අද ආක්‍රමණය පස්වන සතියට ඇවිල්ලා තියෙනවා. පර්සියානු ගල්ෆ් යුද්ධයෙන් පස්සේ තීව්‍ර වන බෝම්බ ප්‍රහාරයට ඉරානය ඔරොත්තු දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඇමරිකාව ඊශ්‍රායල යුද යන්ත්‍රයේ තාක්ෂණික අහංකාරය ප්‍රමාණිකූලව දිය කර හැරලා තියෙනවා. මේ කතා කරන මොහොත වෙන විට ඉරානය විසින් ඇමරිකාවේ අති නවීන දියුණු ගුවන් යාන රාශියක් විනාශ කරලා තියෙනවා. ගණනින් එය 18 දක්වා වැඩි වෙලා තියෙනවා. බටහිර මිලිටරි කාර්මික සංකීර්ණයට නිපදවන්න පුළුවන් වඩාත්ම දියුණු ආයුධ වලට එරෙහිව තම රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීමේ හැකියාව ඉරානය පෙන්නලා තියෙනවා. මේ දක්ෂකම ඉරානය කළේ කොහොමද? ඇත්ත වශයෙන්ම විවිධ සාක්ෂි වලින් පෙනිලා යන්නේ ඇමරිකානු ස්ටෙල්ත් ප්‍රහාරක යානයේ බිම හෙලීමට වගකිව යුතු වන්නේ මජිඩ් කෙටිදුර ගුවන් ආරක්ෂක පද්ධතිය බවයි. මෙය අදෝරක්ත කිරණ මත ක්‍රියාත්මක වන දේශීය තාක්ෂණික වේදිකාවක්. මෙමාවි තෝරා ගැනීම අහම්බයක් නෙවෙයි. යානයේ පැට් ඇන්ඩ් විට්නි F-135 එන්ජිම බලවත් වුණත් කිසිදු ඉංජිනේරු විද්‍යාවකට සම්පූර්ණයෙන්ම වසන් කළ නොහැකි දැවැන්ත තාප විමෝචනයක් ඒ ජනනය කරනවා. එය කිසිදු ඉංජිනේරු විද්‍යාවකට වහන්න බැරි විදිහට දැවැන්ත තාපයක් නිකුත් කරනවා. මෙම තාප විමෝචනයේ අති නවීන සාම්ප්‍රදායික ඉලෙක්ට්‍රොනික රඩාර් පද්ධති වලින් මගහැරලා යන්න පුළුවන් වුණත් අදෝරක්ත කිරණ වලින් මගහැරලා යන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ තාක්ෂණික දුර්වලතාවය තමයි ඉරානය පාවිච්චි කරන්නේ. ඉරාන සන්නද්ධ හමුදා සැපයුම් දෙපාර්තමේන්තුවේ ආරක්ෂක කර්මාන්ත සංවිධානයේ විසින් නිෂ්පාදනය කරලා තියෙන මජිඩ් රේඩාර් පද්ධතිය හරියටම මෙම දුර්වලතාවයෙන් ප්‍රයෝජන අරගෙන තියෙනවා. ඒ අනුව ඔවුන් අදෝරක්ත කිරණ මත වැඩ කරන රේඩාර් පද්ධතියක් නිර්මාණය කළා. එය 2021 අප්‍රේල් මාසයේදී පළවෙනි වතාවට එළි දක්වලා තියෙනවා. අපි බලමු F-35 ප්‍රහාරක යානය අල්ලා ගැනීම සඳහා ඉරානය මොකක්ද කළේ කියලා. ඇමරිකාවේ F-35 යානයට එල්ල වුණු සාර්ථක ප්‍රහාරය අත්වශයෙන්ම හුදකලා සිදුවීමක් නෙවෙයි. ඇමරිකානු ඊශ්‍රායල ආක්‍රමණයේ පළමු රාත්‍රියේම ආරම්භ වුණු නවීන උපායක රැවටීමක කෘත ප්‍රාප්තියක් මෙය නියෝජනය කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉරානයේ හමුදා ආරංචි මාර්ග කියන විදිහට පෙබරවාරි 28 වෙනිදා ඇමරිකානු සහ ඊශ්‍රායල යුද ගුවන් යාන ඔවුන්ගේ පළමු බෝම්බ හෙලීම ආරම්භ කරපු මොහොතේම ඉරානය මෙම රේඩාර් පද්ධතිය සේවයෙන් ඉවත් කරගෙන තියෙනවා. ඒවත් දැඩි ආරක්ෂිත ස්ථානවල හංගලා තියෙනවා. ඒ වගේම උපාය මාර්ගික වැදගත් ප්‍රදේශ හරහා රැවටිලිකාර රේඩාර් ජාලයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඇත්ත ඒවා හංගලා බොරු රේඩාර් පද්ධතියක් ක්‍රියාත්මක කරවලා තියෙනවා. ඇත්තටම ඒවා බොරු ඒවාමත් නෙවෙයි. මේවා ප්‍රාථමික රැවටිලිකාර අනුකරණයකුත් නෙවෙයි කොටින්ම කියනවා. ඉරාන හමුදා ඉංජිනේරුවන් සැබෑ බැටරි වලින් වෙන් කරගලා හඳුනා ගන්න බැරි විදිහට ව්‍යාජ සංඥා නිකුත් කරන රේඩාර් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ සෑම එකක්ම ඩොලර් 10000කට වැඩි කියලා කියනවා. ඒ අනුව ඊශ්‍රායලය සහ ඇමරිකාව ඩ්‍රෝන් මෙහෙයුම්කරුවන් මෙම ව්‍යාජ ඉරාන ගුවන් ආරක්ෂක වලට එරෙහිව සාර්ථකව ප්‍රහාර කරලා තියෙනවා. උන් දැනගෙන හිටියේ නෑ
මේ ප්‍රහාර එල්ල කරන්නේ ව්‍යාජ රේඩාර් වලට කියලා. ඔවුන් විශ්වාස කළේ මේවා සත්‍ය වශයෙන්ම ඉරානයේ රේඩාර් කියලා. මේ රැවටීම කොච්චරද කියනවා නම් ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති ඵලදායී ලෙස සමතලා කරලා තියෙනවා කියලා එක්සත් ජනපද හමුදාවේ යුද ලේකම් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළා. යුද ලේකම් පීට් හෙග්සත් ප්‍රසිද්ධියේ මේක අපි ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධතිය සමතලා කළා කියලා කිව්වා. මේ කතාව පීට් හෙග්සත් කිව්වේ මාර්තු 19 වෙනිදා දෙපාන්දරයි. හැබැයි පැය 24ක් යන්න කලින් ඇමරිකාවේ අති නවීනම F-35 ගුවන් යානය ප්‍රහාරක යානයට සාර්ථක ප්‍රහාරයක් ඉරානය විසින් එල්ල කරා. ඒ නිසා පීටර් හෙග්සත්ගේ කතාවට පැය 24ක්වත් ආයුෂ තිබුණේ නැහැ. කොහොම නමුත් ඇමරිකාව විශ්වාස කරා ඉරානයේ සම්පූර්ණ රේඩාර් පද්ධතිය සමතලා කරලා තියෙනවා කියලා. ඒ නිසා ඇමරිකානු සහ ඊශ්‍රායල් අනදල නිලධාරීන් ගැඹුරු විනිවිද යාමේ මෙහෙයුම් සඳහා අවසර දුන්නා. ඒ අනුව තමයි ඔවුන් පස්වන පරම්පරාවේ ප්‍රහාරක F-35 ගුවන් යානයක් ඉරානයට යවුවේ. මේ මොහොත එනකන් නිහඬව හිටිය ඉරාන ක්‍රියාකරුවන් රහංගලා තිබුණු රේඩාර් ජාලය නැවත සක්‍රිය කරලා තියෙනවා. ඒ කියන්නේ මජීට් කෙටිදුර අදෝරක්ත පද්ධති නැවත ස්ථානගත කරලා තියෙනවා. ඒ අනුව F-35 ඝාතන කලාපයට ඇතුළු වුණාම ඒට මූණ දුන්නේ අබලන් වුණු ආරක්ෂක ජාලයක් නෙවෙයි. මේ මොහොත එනතුරු බලා සිටියේ සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වුණු සහ උපාය මාර්ගිකව යොදවලා තියෙන ගුවන් ආරක්ෂක පද්ධතිය. ඇත්ත වශයෙන්ම පසුගිය මාර්තු 19 වෙනිදා සටන් මෙහෙයුම් ඉතිහාසයේ ඇමරිකානු F-35 යානයකට එරෙහි පළමු තහවුරු කරපු ප්‍රහාරයක් එල්ල වුණා. ඇත්ත වශයෙන්ම ආක්‍රමණය ආරම්භ කරපු දා ඉඳලා එක්සත් ජනපද ඊශ්‍රායල් හමුදාව අත්විඳලා තියෙන එකම පාඩුවක් මේ නෙවෙයි.